ජනාධිපතිවරණයේ නාම යෝජනා බාර ගැනීම අද සිදු කරනවා. අතිරේක මැතිවරණ කොමසාරිස් යූ අමරදාස මහතා පැවසුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පෙරවරු 9 සිට 11 දක්වා නාම යෝජනා බාර ගන්නා බවයි. 2015 ජනවාරි මාස 8 වෙනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නාම යෝජනා බාර ගැනීම දෙසැම්බර් මාස 8 වෙනි දින පෙරවරු 9 සිට 11 දක්වා කාලය තුල රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී බාර ගැනීමට නියමිතයි. අපතම්පත් අපේක්ෂකයන් 19 දෙනෙකුගෙන් ලැබිලා තියෙනවා. එයින් 17 දෙනෙක් පිළිගත් දේශපාලන පක්ෂවලිනුත් 2 දෙනෙක් ස්වාධීන අපේක්ෂකයන් වශයෙන්ුත් අපතම්පත් සිදු කරලා තියෙනවා. අතිරේක මැතිවරණ කොමසාරිස් යූ අමරදාස මහතා සඳහන් කළේ නාම යෝජනා ශාලාවට ඇතුළු විය හැකි අපේක්ෂකයාට අමතරව පක්ෂ ලේකම්වරයාට සහ තවත් අයෙකුට පමණක් බවයි. එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් ඔහුගේ නියෝජිතින් 10 දෙනෙකුට පැමිණිය හැකි අතර ඔවුන්ට රැඳී සිටීම සඳහා වෙනම ස්ථානයක් වෙන් කර ඇති බව ඔහු සඳහන් කළා. අතිරේක මැතිවරණ කොමසාරිස් යූ අමරදාස මහතා සඳහන් කළේ නාම යෝජනා බාර ගැනීමේ කාලය තුල යම් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන නාම යෝජනා පත්‍රයකට එරෙහිව විරෝධතා ඇතනම් ඒවා ගොනු කිරීමට කාලය ලබා දී ඇති බවයි. දෙසැම්බර් මාස 8 වෙනි දින නාම යෝජනා බාර ගැනීම පෙරවරු 9 සහ පෙරවරු 11 අතර කාලය තුල සිදු කිරීමේදී ඒ වගේම පෙරවරු 9ත් පෙරවරු 11 මාරත් අතර කාලය තුල විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනවා. මේ සම්බන්ධයෙන් නාම යෝජනා ශාලාවට ඇතුළු විය හැකි කියාගත්තේ අපේක්ෂකයාටත් ඒ වගේම අපේක්ෂකයන් නම යෝජනා කළ අයට සහ තවත් එක් අයෙකුට පමණයි. ඒ වගේම අපි එක් අපේක්ෂකයා වෙනුවෙන් ආරාධිතයන් 10 දෙනෙකුට ආරාධනා කරලා තියෙනවා. ඔවුන් සඳහා අපි කොළඹ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ වෙනම පාසුකම් සලසලා තියෙනවා. නාම යෝජනා බාර ගැනීමේ කාලය අවසන් වූ වහාම අදාළ නාම යෝජනා පත්‍ර පරීක්ෂා කර ඒවා පිළිගන්නේද යන්න පිළිබඳව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් ප්‍රකාශයක් නිකුත් කරන බව ඔහු සඳහන් කළා. ජනාධිපතිවරණයේ වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන අපේක්ෂකයින් 2 දෙනෙකු අපමුදල් තැන්පත් කර තිබෙනවා. මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවසුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අපමුදල් තැන්පත් කර ඇති බවයි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මෛත්‍රීපාල සිරිසේන මහතාද පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන් ජනස්ත පෙරමුණෙන්ද එම්.බී. කැමිනිමුල්ල මහතා ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානයෙන්ද පානි විජේසිරිවර්ධන මහතා සමාජවාදී සමානතා පක්ෂයෙන්ද අපමුදල් තැන්පත් කර තිබෙනවා. මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවසුවේ සිරිතුංග ජයසූරිය මහතා එක්සත් සමාජවාදී පක්ෂයෙන්ද ජයන්ත කුරුතුංග මහතා එක්සත් ලංකා මහා සභා පක්ෂයෙන්ද විමල් ගීගනගේ මහතා ශ්‍රී ලංකා ජාතික පෙරමුණෙන්ද අපමුදල් තැන්පත් කර ඇති බවයි. I.M. ඉලියාස් සහ අනුරුද්ධ පොල්ගම්පොළ යන මහත්වරුන් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් අපමුදල් තැන්පත් කර ඇත්තේ ස්වාධීන අපේක්ෂකයින් ලෙසයි. ඉබ්‍රහීම් නිස්තාර් මොහොමඩ් මිෆ්ලාර් මහතා එක්සත් සාම පෙරමුණෙන්ද දුමින්ද නාගමුව මහතා පෙරටුකාමී සමාජවාදී පක්ෂයෙන්ද SSP ලියනගේ මහතා ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයෙන්ද සුන්දර මහේන්ද්‍රන් මහතා නව සම සමාජ පක්ෂයෙන්ද අපමුදල් තැන්පත් කර තිබෙනවා. මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවසුවේ කටුගම්පොළ අපොහමිලාගේ ප්‍රසන්න මහතා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරෙන්ද රාජපක්ෂ ආරච්චිලාගේ නාමල් අජිත් රාජපක්ෂ මහතා අපේ ජාතික පෙරමුණෙන්ද රත්නායක ආරච්චිගේ සිරිසේන මහතා දේශප්‍රේමී ජාතික පෙරමුණෙන්ද සරත් මනමේන්ද්‍ර මහතා නව සිංහල උරුමයෙන්ද එක්සත් ලංකා පොදු ජන පක්ෂයෙන් රුවන්තිලක පේදුරු ආරච්චි මහතාද ජනාධිපතිවරණය වෙනුවෙන් අපමුදල් තැන්පත් කර ඇති බවයි. ජනාධිපතිවරණය ජනවාරි 8 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඡන්දය දීම සඳහා සුසුකම් ලබා ඇති මුළු ඡන්දදායකින් සංඛ්‍යාව 15,44,490ක්. මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවසුවේ මෙම ඡන්ද විමසීම සඳහා 2014 වසරේ ඡන්ද හිමි නාම ලේඛනය භාවිත කරනු ලබන බවයි.